යාළුවනේ අපි අද යන් මීයක් කියන්නේ මී වදයක් සාමාන්‍යයෙන් ඔය තැන් වල මේ තියෙන ගල් බෙනයක් ඇස් හදලා තියෙනවා. අපි ඒක මී පෙට්ටියකට ගමු. මේ ඇතුලේ පේනව නේද මී වදේ. මේක මේ අර මුලක මැද බෙනේ වගේ හැරිලා එතන තමයි ඇදලා තියෙන්නේ. මේ තියෙන්නේ මී පෙට්ටිය. අපි බලමු මේ පෙට්ටියට ගන්න කොහොමද කියලා. ඒක තියෙනවා වෙනම අර දුම් ගහන්න පොඩි අයිටම් එකක්. ඒකට මේ පොල්ලෙලි මොන හරි මොනවා ටිකක් දාගෙන මෙන්න මෙහෙම පත්තු කරගෙන මේ මොකෙන් තමයි දුම් ගන්න. සාමාන්‍ය මීමස්සෝ දුම් වලට පොඩ්ඩක් යනවනේ. මෙන්න මෙහෙම රත් කරගෙන අපි ඔකෙන් තමයි දුම් හදාගන්න. මේක ඉතින් අමුතු දෙයක් මගෙත් මේ පළවෙනි අවස්ථාව. ඔබට යන්න අවස්ථාවක් හම්බුණා පොඩ්ඩක් බලන්න. මම මේක වීඩියෝ එකක් විදිහට ඔයාලටත් පේන්න තමයි දැන් අද ගෙනාවේ. කොහොමම channel එක subscribe කරගෙන යමු. බලමු ඊටු ටික වීඩියෝ. දැන් මේකේ පොඩ්ඩක් මේ එකපාර ගන්න අමාරුයිනේ. එහෙනම් කොටේට පොඩ්ඩක් දුම් ටිකක් ගහන මුලින්ම ගහලා ඊට පස්සේ දැන් කොටේ අනිත් පැත්තට ගහලා තියෙන්නේ. සාමාන්‍ය අත දාලා ගන්න තරම් තියෙන්නේ නැහැ. ඒ නිසා කොටේ මුලින්ම මේ මෙන්න මේ විදිහට වෙනම ගත්තා තිබ්බ තැනින් එහාට මේ තිපේනවනේ. ඊට පස්සේ ඒ දන්න කෙනා මේ අපි ගල්ගා මාමු කෙනෙක් සාමාන්‍යයෙන් මමත් හිතුවේ නිකන් මෙහෙම අත දාන්න බෑ විදිනවා ඇති කියලා. එහෙම විදින්නේ නෑ මේ මාමලාගේ ඉතින් ක්‍රමත් කාලයත් එක්කම අර පළපුරුදු සහ එහෙම. ඊටසේ මේ වද බැඳලා ඒ කියන්නේ තාම පැණි නෑ. අර වදේ බැඳලා තියෙනවා. ඒක තමයි දැන් මුලින්ම ගන්න. සාමාන්‍යයෙන් වෙළඳ කරද්දී බෙනාස්සේ නැතුව වෙන තැන් වල දෙද්දී රැදිනව හොයාගෙන රැදින තමයි පෙට්ටියට දාන්නේ. මෙහෙම කියලා කියන්නේ. රැදිනව හොයාගෙන නැත්තම් මෙහෙම තියලා උඩින් තාත්තට මෙහෙම බෙනේ ඇතුලේ. ඒ හින්දා මුලින්ම මේ බැඳපු වද දෙක මෙන්න මේ විදිහට කඩා ගන්න යාළුවා මුලින්ම. අත දාලා විදද? මෙහෙම විදිහට විදින්නේ නැහැ. කෙනෙක් දෙන්නෙක් විදිනවා සාමාන්‍යයෙන්. ඒ වුණාට මම හිතන තරම් විදින්නේ නැහැ. මාත් මේ ළඟින් වීඩියෝ කරේ මගෙත් එකක් විද්දේ නැහැ. මෙන්න මෙහෙම මේ දුම් ගගහ තමයි ඉතින් වැඩේ කරන්නේ. දැන් බලන්න වීඩියෝ මෙන්න ඊට ලයික් එකක් එහෙම දාන්න. සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්න වීඩියෝ. මෙන්න දුම් ගහලා පොඩ්ඩක් දුම් ගහද්දි සාමාන්‍ය ටිකක් එහාට මෙහාට එනවා. දුම් ගහලා ඉවරලා මේක තියෙන මේ වද තියෙනවා මේකේ වද තුනක් හැදිලා තියෙන. තුනක් තිබ්බා. එන්නේ තුන අපි ගන්න වෙන. දාන්න වීඩියෝ එකේදී හොඳයි නම් ලයික් එකක් දාගෙන යන්න. පැණිත් ගහලා මෙන්න මෙහෙම පැණිත් ගහලානේ. ඔන්නෝ වද ටික කඩා ගන්න. බලන්නකො මේ වැස පොකුර. ඊට පස්සේ මෙන්න මෙහෙම තියෙන මේ පෙට්ටිය. මේ පෙට්ටිය වෙනම තියෙනවා රාක් වගේ. අන්න ඒකට මේ වද දෙක බැඳලා ඉවරලා ඔන්නෝම දාගෙන අපි මේ අර කොටේ මීමැස්ස ගොඩක් තිබුණා කොටේ උඩින් ගිහම යටින් මීමැස්සට ඔක්කොම වදේට යනවා ටික ඇතුලෙන් ගිහින් තව චූට්ට පිටින් හඩ මේ ඉතින් එවන්න බැයි වදේ ගත්තා මේ ගත්තා ඉමීට යනවා යාළුවා පෙට්ටියට ගත්තා අර යටින් පෙට්ටියට වදිනවා කබන් ගහලා ඒකට වෙනම විදිහක් තියෙනවා ඒක මේ විදිහ ගාන අර වෙනම ඇතුලේ තියෙන රාක්වල මේ වද බැඳලා සාමාන්‍ය ගොඩාක් මේ වද හදාගන්න පුළුවන් මේ පැණියකින් හදාගන්න පුළුවන් වීඩියෝ එක හොඳයි නම් ඉතින් subscribe කරගෙන මේ මගේ channel එකට එකතු වෙන්න like එකක් දාගෙන තැන්න දැන් ඊට පස්සේ ඔන්නෝම මේක අරගෙන ඔක්කොම ටික අරගෙන ගෙදර ගිය අවසාන කෑල්ලේ වීඩියෝ එකක් ගන්න බැරුණා යනවා විදිය ඔක්කොම ටික පෙට්ටියට ආවා